මම උත්තර මතක තියාගන්න පුතේ. පළවෙනි සහ අවසාන. සමානව සෙකන්ඩ් ෂෙයා කරනවා නම් අවසානම වතාව. පළවෙනි වතාව නොවෙන්න පුළුවන් ගැටලුවක් නෑ පුතේ. හැබැයි අවසාන වතාව විය යුතුයි. ඒක ඔයාගේ වගකීම. හරි. ඔළුවට අරන් ඌමනාවෙන් මගේ පුතේ වැඩ කරන්න. හරි. හැම වෙලේම මං කියන්නේ. දැන් සමහර දරුවෝ පුතේ අපිත් එක්ක මුලින් ඉඳන්ම සම්බන්ධ වෙච්ච දරුවෝ දන්නව ඇති. සර් ගත්ත නේද? තනියෙන් කෝල් එකක් ගත්ත නේද? හැමෝටම ගත්ත නේද කෝල් එකක්? නේ? ගත්තනේ හැමෝටම කෝල් එකක්. සමහර දරුවෝ ආන්සර් කරේ නෑ. සමහර දරුවෝ ආන්සර් කරා. සමහර දෙමව්පියන්ට මම කිව්වා දරුවව සම්බන්ධ කරන්න කියලා. දෙමව්පිය ආන්සර් කරාට පස්සේ හැබැයි සම්බන්ධ කරේ නෑ. හරි. එහෙමත් තිබ්බා. හරි. ඒ නිසා ඒ ගන්න වෙන මොනවත් නෙමෙයි පුතේ. කොහොමද වාට ප්‍රශ්න තියෙනවද? හරි. ගැටලු තියෙනවද කියන එක දැනුවත් වෙන්නයි ගන්නෙ. හරි. කිව්වනේ විද්‍යමත් අධීක්ෂණයක් එක්ක යන වැඩක්. වෙන ඔන්ලයින් පන්ති වල සිදු නොවන වැඩක්. හරි. ඒ ඔන්ලයින් පන්තියක පුතේ වීඩියෝ එක කරලා හරි ලයිව් එක හරි මොකක් හරි කරලා රෙකෝඩින් එකක් හරි මොකක් හරි දීලා නිකන් ඉන්න පුළුවන් පුතේ. සාමාන්‍යයෙන් වෙන්නේ ඒකනේ. හැබැයි මේක ළමයි ධාරිතාවයත් එක්ක කරන්න බෑ. දැන් අපිටත් ඒක කරන්න අපහසුයි. හැබැයි වචනේ විදිහම තමයි. වචනේ විදිහම තමයි අනිවාර්යෙන් ඒක ළමයා ගානේ අධීක්ෂණය කරනවා. ළමයා ගන්න අධීක්ෂණය කරනවා. මේ විදිහට පුතේ පාඩම් 3ක් 4ක් යනකම් මගෙන් දුරකථන මතුම් හැම දරුවට මෙන්න මගෙන් දුරකථන මතුම් හැම දරුවට වෙනවා. පුතේ කොහොමද රජ්‍ය ව්‍යාපාර පාඩම අවසන් කරා? කොහොමද ගැටලු තියෙනවද? මොකද? අනිවාර්යෙන් සර් අහනවා. වාට ගැටලු ඒ වෙනකොට තියෙනවා නම් ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. මේ විදිහේ සර් මේක තිබ්බා මම හදාගත්ත හරි ඒක ගැටලුවක් නෑ. අන්න ඒ විදිහට පුතේ කතා කරන්න. හරි. එම් ඔයාගේ ප්‍රශ්න අහන්න නෙමෙයි. හරි. බය වෙන්න එපා. කෝල් එක ආන්සර් කරාට පස්සේ ප්‍රශ්න අහන්නේ. ඔයාගෙන් පුතේ කොහොමද වැඩේ කරගත්තේ? හරිද වැඩේ? අන්න ඒක බලන්නේ. අධීක්ෂණයක් කිරීම තමයි කරන්න පුතේ. හරි. ඔයාව එහෙම අර වෙන ඔන්ලයින් පන්තියක වගේ ඔයාට ඔයාගේ විදිහට වැඩ කරන්න දීලා පුතේ එහෙම කරන්න බෑ. ඔන්ලයින් පන්තියක් වුණාම අපි වෙන්න ඕන පුතේ අපි මේ සම්බන්ධතාවය හරියට නිර්මාණය වෙන්න ඕන. හරියට බිල්ඩ් වෙන්න ඕනේ. එතනදී තමයි අපිට මේ ඔන්ලයින් පන්තියක ප්‍රතිඵලයකට යන්න පුළුවන්. හරි. දැන් සර් කොහෙවත් ඔයා කොහෙවත් එහෙම බෑ පුතේ. ඒ සම්බන්ධතාවය හරියට අපි පාවිච්චි කරන්න ඕන. හරි. ඒකයි දේශන වලින් පස්සෙත් ඔයාගෙන එහෙම හොයලා බැලීම සිද්ධ කරන්නේ. බැලීම සිද්ධ කරන්නේ. රයිට්.